අපි කැමති ඔයාලගේ අවංක හැඟීම දැනගන්න chat එකට දාන්න. ආයේ මේ පන්තිය ඇතුලේ මෙහෙම ඔන්ලයින්වත් නැත්තම් ෆිසිකල් ආපු ළමයි ෆිසිකල්වත් ආයේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හැම අවුරුද්දකම වගේ මේ දවස සෑහෙන දරා ගන්න අමාරු දවසක් වෙනවා. මටත් එහෙමයි අපෙන් ඉගෙන ගන්න ළමයින්ටත් එහෙමයි. මොකද ඔන්ලයින් අවකාශය හරහා වුණත් මං හිතනවා අපි මාර සමීප වුණා. හරිද? මේ ළඟ ළඟ කතා කරන්න බැරි වුණාට මම හිතනවා මම ඔයාලගේ ගෙදර පවුලේ සමාජිකයෙක් තරම් සමීප වෙලා ඇති. ඔයාලගේ පවුලේ හැමෝම එකතු වෙලා අපේ පන්ති බැලුවා වෙන්න පුළුවන්. ඇත්තටම මටත් 아무තු හැඟීමක් තිබ්බේ නැහැ. මම හරි අව්‍යාජයි. අව්‍යාජ ඔයාලත් එක්ක එකතු වෙලා මේ වැඩ කටයුතු ටික කළා. ඉතින් පුතේ අපිට යන්න කාලය වෙනවා. හැම හමුවීමකම කෙලවරි වෙනවීමක් තියෙනවනේ නේද? ඉතින් ආයි ඔයාලගේ ජීවිතේට රශ්මික සර් කියලා කෙනෙක් ඉන්නතිවි. අවසාන වශයෙන් මම ඔයාලට ඉල්ලනවා ජීවිතේ මොන තීරණයක් ගත්තත් පැටියෝ හරිම තීරණයක් ගන්න. හරිම තීරණය අරගන්න. ලෝකේ 1000ක් දෙනා වැරදි පැත්තක හිටගද්දි ඔයා තනියම හරි පැත්තේ හිටගන්න. ඒ කන්ෆිඩන්ට් එක ඔයාගේ හිතේ තියෙනවා. ඔයා විභාගේ අනිවාර්යයෙන්ම හොඳටම පාස් වෙයි. මම මේක දන්නවා. ඒ වගේම පුතා මම දන්නවා ඔයාලා හැමෝම උසස් පෙළ කරાવી. එහෙම නැති වුණොත් ඔයාලා රටේයි හරිද එක තැන්වල විසිරේවි. අනාගතයේ දවසක ඔයා ලොකු වෙච්ච දවසක ඔයා ලොකු තැනකට ආපු දවසක ඔයා හොඳ රස්සාවක් කරන දවසක සමහර වෙලාවට මම ටියුෂන් එක ඇතුලේ ඉඳි නැත්තම් මම ටියුෂන් එක නවත්තලා හරිද වෙන මොනවා හරි ව්‍යාපාරයකින්දී කමක් නැහැ. ඔයා අනාගතයේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙච්ච දවසක හරි පෙන්නන්න ඔයාගේ දරුවන්ට අර මිනිස්යාගෙන් තමයි අපි සිංහලෙන් ඉගෙන ගත්තේ කියලා. ඉතින් මං හරි ආදරෙයි ඔයාලට. මම ආදරෙයි හසතරන් කියලා කියන්නේ නිකන් නෙවෙයි. මේ උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා අවසන් මහන්සිය වෙනකම්. ඒ කියන්නේ මේ උගුරේ තියෙන ස්වර තන්තු වල අවසන් මේ තැන දක්වාම පුතේ මං අද මේ වැඩේ කළා. මට හිතට හරිම සන්තෝෂයක් තියෙනවා අද මේ සම්මන්ත්‍රණය මං අමාරුවෙන් හරි කරගත්ත එක සම්බන්ධව. මට අද කියන්න ඕනේ වෙලා කියන්නේ මේ සම්මන්ත්‍රණය කරලා ඔයාලට උගන්වන්න දෙමේ මට ඇතරුම් මොනව තිබුණේ. ඔයාලත් එක්ක පොඩ්ඩක් කාලයක් රැඳින්න. හරිද මේ පැය ගාණක් ගත කිරීම ඇත්තටම මාර සතුටක් මට. ඔයාලගේ මූණවල ටික දිහා බලාගෙන. හරිද? මතක තියාගන්න ඔයාලගේ මූණවල මට අමතක නැහැ. හරිද? ඔයාලගේ මූණවල මට හොඳට මතකයි. ඒ වගේම ඔයා මගෙන් ඉගෙන ගත්ත ළමයෙක් විදිහට මට ඒ හැඟීම මාර හැඟීමක් මට කියලා වචන වලින් කියලා ඉවර කරන්න බෑ පුතා. මාර හැඟීමක් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මම ඔයාට ඇත්තටම අයියා කියන වයසේ ඉන්න මිනිස්සෙක්. මට වයස අවුරුදු තාම 22යි. හරිද? එහෙම වයසක ඉඳගෙන මම ඔයාලගේ ජීවිතේ චුට්ටක් හරි වෙනස් කළා නම් ඇත්තට මට ඒක සතුටක්. හරිද? මගේ විශ්වාසය ඔයාලා. මගේ හැමදේම ඒ කියන්නේ මගේ ජීවිතේ අඩියෙන් අඩිය ගොඩ නැගුවේ. මේ ඔයාලා දකින්න හැමදේම අඩියෙන් අඩිය ගොඩ නැගුවේ ඔයාලා. ඒ හින්දා පුතේ මං ඔයාලට මගේ පණටත් වඩා ආදරෙයි. මගේ ජීවිතේ මම මාව විශ්වාස කරන තරමටම මගෙන් ඉගෙන ගන්න ආපු ඔයාව විශ්වාස කරනවා. හරිද? ඒ හින්දා පුතේ මතක තියාගන්න. මං වෙනුවෙන් කතා කරන්න කමක් නැහැ. හරිද? සෝෂල් මීඩියා එක ඇතුලේ මගේ වීඩියෝ එකක් දැක්කොත් කමෙන්ට් එකක් දාගෙන යන්න. හાર્ට් එකක් දාගෙන යන්න. හරිද? මං ආදරෙන් ඉල්ලනවා ඒක. මොකද ඔයාට මාව මතකයි කියලා මම එකෙන් තේරුම් ගන්නවා. හරිද? අනිත් එක තමයි නංගිලා මල්ලිලව අපේ මේ භාෂා පාරාදීසය කියන මහා විශාල හෙවණට එවන්න. හරිද? මම ඔයාලගෙන් ඉල්ලනවා ආදරෙන් ඒක. මොකද ඔයාලා වගේම තව පරපුරක් මම බිහි කරන්න ඕන. ඉස්සරහටත් එහෙමයි. මම ටියුෂන් ජීවිතය මම අවුරුදු 40න් විතර නතර කරයි කියලා මම හිතනවා. ඒ කියන්නේ තව අවුරුදු 20ක් විතර ටියුෂන් එක ඇතුලේ මම ඉඳීවි. ඒ අවුරුදු 20 ඇතුලේ ඔයාලා වගේම පරම්පරා ගණනාවක් තව මේ ලංකාවට දායාද කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් තව කාට හරි අපේ පන්තිය ගැන කියලා අනිවාර්යෙන් අපිත් එක්ක සම්බන්ධ කරවා. අපි දවසින් දවස අප්ඩේට් වෙනවා. අපි දවසින් දවස අලුත් වෙනවා. හරිද? මේ විසල් අහසයට අපි කවදා හරි දවසක හම්බ වෙමු. ඒ හම්බ වෙනකම් අපි කොහෙදි හරි තැනකදී හම්බුනත් හරි අපි හැමදාම hina වෙලා සතුටින් ඉමු. අපි අද වෙන්ව යන වේදනාව දරාගෙන හදවත්වල අපි රැඳිලා ඉමු. අවුලක් නැහැ. හරිද? අපි ඒක දරා ගන්න ඕනේ. නැත්තම් බෑනේ පුතා. හරිද? අපි ඒක දරා ගන්න ඕනේ. මම දන්නවා
ඒ කියන්නේ මට හිතාගන්න බෑ ඔයාලට සමුදින්නේ කොහොමද කියලා. මොකද මම මේ කතා කරන අන්තිම වචන ටික ඔයාලත් එක්ක මෙතනින් එහාට මේ වගේ මීටින් එකකට ඔයාලව ගෙනල්ලා ඔයාලත් එක්ක කතා කරන්න මට දවසක් උදා වෙන්නේ නැහැ. හරිද? මට දවසක් උදා වෙන්නේ නැහැ. හේතුව තමා පුතා ඔයා අදින් මගෙන් සිංහල ඉගෙනගෙන ඉවරයි. ලංකාවේ තසදිසින් ඇවිල්ලා ඉන්න සෙනග ලංකාවේ දිස්ත්‍රික් ආසන්න වශයෙන් 22ක් විතර ආවරණය වෙන්න මේ මීටින් එකට ලයිව් එකට ඇවිල්ලා ඉන්න ඔයාලට මම ඉතින් සුබ ගමන් කියන්නයි මේ යන්නේ. හරි. ඉතින් පුතා විභාගය හොඳින් කරගන්න. හරි. මට අවසානට ඉල්ලන්න තියෙන්නේ අම්මගේ තාත්තගේ ඇස්වලට දුකට කඳුළු දෙන්න එපා. සතුටට කඳුළු දෙන්න. දුකට කඳුළු නොදී සතුටට කඳුළු දෙන්න. මං ඉතින් හැමදාමත් හදවතේ රැඳිලා ඉන්නම්. හදවතේ ගුරුවරයා විදිහට. හරිද? ඔයාලා මට කියන්නේ එහෙමනේ. මම හැමදාමත් එහෙම රැඳිලා ඉන්නම්. ඔයාලගේ මොනවා හරි ජීවිතේ ප්‍රශ්නයක් තිබුණොත් කතා කරන්න. හරිද? මාව හොයාගෙන හරියෙන්න කමක් නැහැ. මං ඔය ආදරෙන් කවදා වුණත් ඔයාව බාර ගන්න ලෑස්ති. මගෙන් අකුරක් හරි ඉගෙන ගත කෙනෙක් විදිහට. හරි. ඊළඟ පුතා සමුගන්නවත් එක්කම කියන්න ඕනේ අනිවාර්යයෙන්ම YouTube එකේ පහලින් කමෙන්ට් එකක්ම දාගෙන යන්න. අපේ පන්තිය පිළිබඳව සහ අවසන් දවස පිළිබඳව ඒ වගේම මේ ගත කරපු කාලය පිළිබඳව ඔයාට දැනෙන හැඟීම මම කැමතියි දැනගන්න. හරි. එහෙනම් පුතේ අද එහෙනම් අපි සමුගන්නයි ලෑස්ති වෙන්නේ. හරි. මේ සමු ගැනීම හරිම වේදනාත්මකයි. කරන්න දෙයක් නැහැ. හරි. කරන්න දෙයක් නැහැ. මේ අවසන් මොහොතට ඇවිල්ලා ඉන්නේ. ආයේ මගෙන් ඉගෙන ගන්නේ නැති 2025 O level ළමයි. මම ඔයාලට අන්තිම පාරට මෙහෙම කියන්නේ. ලෝකේ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සයිනි මෙතන කියලා ගන්න. ආදරේ යහසතර. දේව පිටයි ජේසු පිටයි. අසලා